ඔවන් සුබ දවසක්. මම ඔයගලන්ට පෙන්වන්න යන්නේ ටිකක් දුර්ලභ දර්ශනයක්. ඒ වගේම මේක ටිකක් අවදානම් වැඩක්. මොකද මේ බලන්නකෝ කලාඳුරු ගෝඨයක්. මේ කලාඳුරු මැස්සෝ හරි සරයි. ඒගොල්ලෝ විද්‍යුත් එහෙම ගොඩක් වේදනයි. සමහර විට දවසක් දෙකක් විතර ඉදුමුම තියෙනවා. ගොඩක් දුරට කලාඳුරු ගෝඨවල ඉන්නේ මැස්සෝ 6-7 දෙනෙක් විතරයි. නමුත් මේක ටිකක් ලොකු කලාඳුරු ගෝඨයක්. මැස්සෝ 50ක් විතර ඉන්නවා. මේ මැස්සකට වඩා පොඩ්ඩක් දිගින් වැඩි. ගොඩක් අය කරන්නේ මේ වගේ එකක් දැක්කම පුච්චලා දානවා. ඉතින් පුච්චන්න හොඳ නෑ. මොකද මේ සත්තුත් පරිසරයේ ජීවත් වෙන්න ඕන. බොහොම ස්තුතියි. මම travel with මෙවන්.